මෙරට ප්‍රථම ගෙසට් පත්‍රය පළ කරන ලද වර්ෂය කුමක්ද? 1802. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිහිට වූ වර්ෂය කුමක්ද? 1978. සුරක්ෂා රක්ෂණයේ තේමාව කුමක්ද? සදා සුරකමු දයේ දරුවන්. එක්සත් ජාතීන්ගේ විශ්වවිද්‍යාල පිහිටි කොහෙද? ජපානයේ ටෝකියෝ. අධ්‍යාපනයට සම්බන්ධ එක්සත් ජාතීන්ගේ ආයතනය කුමක්ද? යුනෙස්කෝ සංවිධානය. මෙරට ප්‍රථම විභාග කොමසාරිස් ජෙනරාල් ලෙස කටයුතු කළේ කවුද? ආතර් වෙදමුල්ල මහතා. ලෝකයේ විශාලත්වයෙන් වැඩිම විශ්වවිද්‍යාලය කුමක්ද? ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි ජාතික විවෘත විශ්වවිද්‍යාලය. මෙරට වැඩිම සිසුන් පිරිසක් පෙළ සිටින විභාගය කුමක්ද? අපොස සාමාන්‍ය පෙළ. රුසියානු මහජන මිත්‍රත්ව විශ්වවිද්‍යාලය පැට්‍රික් ලුමුම්බා විශ්වවිද්‍යාලය ලෙස නම් කළ වර්ෂය කුමක්ද? 1961. ගුරු සේවා ව්‍යවස්ථා සංග්‍රහය අනුව ගුරු සේවයට බඳවා ගැනීමේ වයස් කාණ්ඩය කුමක්ද? අවුරුදු 18ත් 35ත් අතර. මෙරට මුල්ම ගුරු සේවා ව්‍යවස්ථාව සම්මත වූ වර්ෂය හා දිනය කුමක්ද? 1994 ඔක්තෝබර් 6. අධ්‍යාපනයට වැඩිම වියදමක් දරන රට කුමක්ද? ඇමරිකා එක්සත් ජනපදය. ගුරු සේවයේ ශ්‍රේණි කොපමණද? 7යි. එම ශ්‍රේණි අතුරින් තරඟ විභාග මගින් බදවා ගන්නා ශ්‍රේණි කොපමණද? 3යි. ලොව දීර්ඝම හෝඩිය ඇති රට කුමක්ද? කාම්බෝජය. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ආරම්භ කරන ලද වර්ෂය කුමක්ද? 1951. විද්‍යාපීඨ මගින් ලබා දෙන ඩිප්ලෝමාව හඳුන්වන නම කුමක්ද? ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයන් සංඛ්‍යාව කීයද? 9යි. කැලණි විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය පිහිටා ඇත්තේ කුමන ප්‍රදේශයේද? රාගම. වර්තමානයේ ක්‍රියාත්මක වන ගුරු සේවා ව්‍යවස්ථාව හඳුන්වා දුන් දිනය කවදාද? 2014 ඔක්තෝබර් 24. වර්තමානයේ ක්‍රියාත්මක වන ගුරු සේවා ව්‍යවස්ථාවට අදාළ ගැසට් අංකය කුමක්ද? 1885 අතිවිශේෂ ගැසට් පත්‍රය. බාලදක්ෂ ව්‍යාපාරයේ ආදර්ශ පාඨය කුමක්ද? සූදානම්ව සිටිනු. තිරසාර සංවර්ධන අභිමතාර්ථයන්හි අධ්‍යාපනය සඳහන් වන්නේ කීවෙනි අභිමතාර්ථය ලෙසද? 4. 13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන හඳුනා දුන් වර්ෂය කුමක්ද? 2017. ගුරුවරයෙකුට ලබා ගත හැකි පීතෘ නිවාඩු ගණන කීයද? 3යි. මෙරට බාලදක්ෂිකා ව්‍යාපාරයේ මුලින්ම ක්‍රියාත්මක කළ පාසල කුමක්ද? මහනුවර උසස් බාලිකා විද්‍යාලය. උසස් අධ්‍යාපනයට අදාළ ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කරන කොමිෂන් සභාව කුමක්ද? විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව. ආතර් සී ක්ලාක් මහතා කුලපති ලෙස කටයුතු කළ විශ්වවිද්‍යාලය කුමක්ද? මොරටු විශ්වවිද්‍යාලය. ගුරුවරයෙකුගේ පරිවාස සේවා කාලය කොපමණද? වසර 3ක්. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ කෙටි දුරකථන අංකය කුමක්ද?
1911 පාසල් සංවරණය පැවැත්වෙන දිනය කවදාද? ජූනි මාස 1 වැඩ කරන දිනය. ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය යන නිල නාමය භාවිතයට ගත් වර්ෂය කුමක්ද? 1985. ශ්‍රී ලංකා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන්හි තේමා පාඨය කුමක්ද? නැන පහන් දල්වමු පරපුරක හෙට වෙනුවෙන්. යුනෙස්කෝ යන්නෙහි දීර්ඝ නාමය දක්වන්න. එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය. 2025 ලෝක ගුරු දිනයේ තේමාව කුමක්ද? අධ්‍යාපනයේ හදවත, ගුරුවරුන්ගේ හඬ අගයමු. ලෝක ගුරු දිනයක් සම්බන්ධ යෝජනාව යුනෙස්කෝ සංවිධානයට ඉදිරිපත් කළේ කවුද? එම්.පී. මෙන්ඩිස් මහතා. ශ්‍රී ලංකාවේ දරුවෙකු සඳහා අනිවාර්ය අධ්‍යාපන වයස් සීමාව කුමක්ද? අවුරුදු 5-16 අතර. ලෝක සාක්ෂරතා දිනය කවදාද? සැප්තැම්බර් 8. ශ්‍රී ලංකාවේ ප්‍රථම අධ්‍යාපනඥවරයා කවුද? ජේ.ඒ. ජයසූරිය මහතා. ශ්‍රී ලංකාවේ ප්‍රථම බෞද්ධ කාන්තා පාසල කුමක්ද? සංඝමිත්තා බාලිකා විද්‍යාලය බොරැල්ල.